මම පුරාවිද්‍යාව ඉගෙන ගනිද්දි ඉගෙන ගත්තා. මම පුජ්‍යලික රිසර්ච් එකක් කළා. එහිදී මට හම්බුණා සෙල්ලිපි වගේක් ලංකාවේ තියෙන. පළවෙනි ගෝනගල සෙල්ලිපිය. මම මේ සෙල්ලිපිය කියවන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තමන්ගේ මෑණියන්ට මම දන්න තරමට මේ මට මොනවා හරි පූජා කරනවා නම් ඒක සංඝයා වහන්සේලා අරබයා පූජා කරන්න. ඒ සංඝයා වහන්සේලා අරබයා පූජා කරන හැම දෙයක්ම බුදුන්ටත් පූජා වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පැහැදිලිවම. මේ දේශනාවට අනුව යමින්ම තමයි මේ අපේ ගල්ලෙන් වල තියෙන මේ මම මේ දැන් කියවන්නේ යෙදෙන සෑම සෙල්ලිපියක්ම ලියලා තියෙන්නේ. ඉන්දියාවේ එහෙම එක සෙල්ලිපියක්වත් නැහැ. එක සෙල්ලිපියක්වත්. මා කාට හරි මේක අභියෝග කරන්නේ ගරුතර භික්ෂුන් වහන්සේලාට නෙමෙයි. මං ගිහියන්ට කාට හරි අභියෝග කරනවා ඉන්දියාවෙන් මට ගෙනල්ලා සෙල්ලිපියක් පෙන්වන්න බුදුහාමුදුරුවන්ට ලෙනක් එහෙම නැත්නම් මොනවා හරි පූජා කරපුව වෙනත් ඓතිහාසික ඕනෑම කාර්යයක් සම්බන්ධව සෙල්ලිපියක්. මං කියන්නේ ධර්මාශෝක රජුරෝ පිහිටුවයි කියන ලෙන් ලිපි ටැම් ලිපි නෙමෙයි. මේ සෙල්ලිපිය ගෝණගඩ සෙල්ලිපිය. මේකේ පැහැදිලිව තියෙනවා භගවත ගොතම ශමන මොගලි පුත තෙරෂ ශරිපුත තෙරහ පුෂ තෙරහ පුන තෙරෂ ශදි විහරිය අගත අනගත චතුජිෂ සගෂ දිනේ පරුමක අබය පුත පරුමක එරක. මේ පරුමක අබයගේ පුතා පරුමක කියලා කියන්නේ ගෞරවණීය අබයගේ පුතා ගෞරවණීය එරකගේ ලෙනමේ. කාටද මේක දෙන්නේ? භගවත ගොතම ශමන බුදුහාමුදුරන්ට මොග්ගලි පුත මහරහතන් වහන්සේට ශරිපුත පුෂතරහ පුනතරෂ මේ අයට පූජා කරන මේ ගල් වෙනක්. දැන් මම මේක කිව්වහම මට එක විද්වතෙක් කිව්වා ඕවා මේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩි වෙලාවේ හදපුවා කියලා. බලන්න ඒ කියපු මහත්යලා පිළිගන්න පොත තමයි මහා වංශය. හැබැයි මහා වංශයේම තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේන් ඉස්සෙල්ලා අපේ කට්ටිය අකුරු දන්නේ නැහැයි කියලා. එතකොට මේක කොහොමද බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩි වෙලාවේ ගල් වෙනක කොටන්නේ? ඊළඟට ඒ මහා වංශෙම තියෙනවා මේ රටේ හිටියේ විජේට ඉස්සෙල්ලා අමනුෂ්‍යෝ කියලා. පළවෙනි අමනුෂ්‍යයා විජය. විජය කියන්නේ සිංහයකට දාව උපන් තාත්තා කෙනෙක්ගේ දරුවෙක්. එයාගේ ගාත් එක සිංහෙක් වගේ. ඒ නිසා සිංහ බාහුව කිව්වා. තිරිසනා එහෙම නැත්තම් අමනුෂ්‍යයා මේ සිංහල ජාතිය නෙමෙයි. සිංහල ජාතියේ මිනිස්සුયો. අමනුෂ්‍යයා ඉන්දියාවේ මෙහාට ආපු විජය. ඒක මම කියන දෙයක් නෑ. ආනන්ද මේ අපේ මහා වංශය සඳහන් කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි එක දඹුල්ල. දඹුල්ලේ තියෙනවා මෙහෙම ලිපියක්. සෙල්ලිපියක්. ගොතම ශමන බඩගරික අනද තෙස භාණ්ඩාගාරික ආනන්ද ධර්ම භාණ්ඩාගාරික බඩගරික අනද තෙරෂ චාපුන තෙරෂ පුෂ තෙරෂ ලෙනේ මනපදශනේ නමාගත අනගත චතුර්ථ කියලා. මේ මනපදශනේ කියන වචනේ හරි වැදගත්. ඒක මම කියන්නේ ගොඩක් වෙලා යන නිසා මම කියන්නේ නැහැ. ඊළඟ හඳපාන් විල්ලුව හම්බ වෙනවා සෙල්ලිපියක්. පරුමක අබය පුත තිශය නවිකන ලෙනේ. නවිකන ලෙනේ මේ නාවිකයෙක්ගේ නෙලක්. ගොතම ශමනය කරපිතේ ගෞතම බුදුන් වහන්සේ ලෙනක් කළා පූජා කරලා තිනවා නාවික තිස්ස. හඳපාන් විල්ලුවේ තියෙන බලන්න මුළු ලංකාව පුරාම තියෙන හැටි. ඉන්දියාව එක තැනක් හැරුවොත් එක තැනක කිව්වොත් එතනින් එහාට කොහාටවත් පුරාවස්තු නැහැ දෙයියනේ. මං තුන් පාරක් ඉන්දියාවේ ඕන කෙනෙක් ගිහින් බලන්න ඉන්දියාවේ පුරාවස්තු තියෙනවා නම් බුදුහාමුදුරන් සහ සම්බන්ධ මම මේ කතා කරන්නේ. එහෙම දේවල් නැහැ. ඊළඟට දෙකුන්දරා වැව බමන මිෂපුට ගොතම ශමනේ අගත අනගත බලන්න. ඊළඟට කලියොඩය ගපති පුත තිශය දෝපතිකන ලෙනේ ගොතම නම් ශමනේ පිතට කියන කරවන ලදී කියන එක. දෝපතිකන කියන්නේ දෙසෝයුරන්. තිශය කියන දෙසෝයුරන් විසින් කළා තියෙනවා. ඊළඟට ගලගෙදර භගවත ලෙන මල්ලු කුදලමලේ මේ වගේ හැම තැනම ලංකා පුරා තියෙනවා සෙල්ලිපි. මට අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඉඩ දෙන්න. බුදුරජාණන් වහන්සේ ලෙන් පූජා කරපුවා විතරක් නෙමෙයි. ආනන්ද හාමුදුරන්ට, උත්තලාට, සෝනට, නාගදත්තට ඔය අපේ ගරු ස්වාමීන් වහන්සේලා මෙතන සඳහන් කරපු අර ආටානාටි සූත්‍රය. ඒ ආටානාටි සූත්‍රයේ වෙසමුණි රජුගේ සෙල්ලිපි පරිණිතාන මහත්මයා කියලා තියෙනවානේ 4ක්. වෙසමුණි රජු ලංකාවේ ඉන්නත් ආටානාටි ඉන්දියාවේ දේශනා කරන්නත් හේතුව මොකද්ද? වෙසමුණි රජුරු හැරුණු විට ආටානාටිය සූත්‍රය කියන 42 දෙනෙක්ගේ නම් කියවෙනවා අපේ රජගොල්ලෝ. ප්‍රාදේශීය නායකයන්ගේ. ඒ නායකයන්ගේ 9 දෙනෙක්ගේ සෙල්ලිපි අපි දෑසින් දැකලා අතින් අතගාලා කියලා තිනවා. මේක කාටවත් නැහැ කියන්න බෑ.
මාත් එක්ක එන්න ඕනම කෙනෙක් මං ඒ අය එක්කගෙන යන්නම් ඒ සෙල්ලිපි ගාවට. හැබැයි ටිකක් දුෂ්කර ගමනක්. හැබැයි මේක ඇත්ත නැත්ත දැනගන්න ඕන නම් මේකට අනිවාර්යයෙන්ම ඔබ හැමදෙනාම විවේචනය කරනවට වඩා ආයුතුයි ගමන අපිත් සමග. ආවොත් අපිට පුළුවන් පෙන්වන්න.